ඔබ දන්නවාද මම මේ කියන වැරදි කළොත් ඔබේ රියදුරු බලපත්‍රය පවා අවලංගු කිරීමේ හැකියාවක් පවතින බව. අපි බලමු මොනවද මේ වැරදි කියලා. ඉතින් ඔබ අපරීක්ෂාකාරී ලෙස රියදාවනය සම්බන්ධයෙන් තෙවැනි වරටත් වරදකරුවෙකු වුණොත් ඔබේ රිය බලපත්‍රය අවලංගු කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි යම් මුදලකට හෝ දීමනාවකට බීමත්ව මගේ ප්‍රවාහන කටයුතු වල නිරත වුණොත් ඔබේ රිය බලපත්‍රය අවලංගු වීමකට යටත් වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි ඔබ බීමත්ව රිය පදවා පුද්ගලයෙකුගේ මරණය සිදු කළහොත් හෝ ඔබ බීමත්ව රිය පදවා පුද්ගලයෙකුට සුළු හෝ බරපතල තුවාල සිදු කළහොත් ඔබේ රියදුරු බලපත්‍රය අවලංගු කිරීමකට යටත් විය හැකියි. ඒ වගේම තමයි මෝටර් රථ ප්‍රවාහන පනතේ පොදු වගන්තියට යටත් වන වරදක් තුන්වෙනි වතාවටත් ඔබ කළොත් ඔබේ රියදුරු බලපත්‍රය අවලංගු විය හැකියි. ඒ නිසා මාර්ගය භාවිතා කරද්දී බොහොම සිහිකල්පනාවෙන් මාර්ග නීති රීති අනුගමනය කරමින් මාර්ගය භාවිතා කරන්නට පුරුදු වන්න. එහෙම නොමැති වුණොත් එහෙම ඔබට රිය බලපත්‍රයක් නැතිව ඔබේම වාහනයක් භාවිතා කරන්න බැරුව පොදු මගේ ප්‍රවාහනය භාවිතා කරන්න වගේම මාර්ග පහසුකම් සලසා ගනිද්දී ඔබට විශාල අපහසුතාවයන්ට මුහුණ දෙන්නට සිදු වේවි. ඒක නිසා නීතිමය ධර්ම සම්බන්ධයෙන් සක්‍රියව සිටින්න.